ඔය කාත් එක්කද කතා කරන්නේ? මන්නේ තොපේ තාත්තා ඇවිල්ලා. තාත්තා කිව්වේ ඊ අපේ කාලේ කොට ගහපිය කලවනව දත් දෙක බලාගෙනයි ආවොත්. මේ ඇයි? අනේ. අනේ. දැන් ඔය සතියේ තාත්තලා කීයද කියලා කිසි දෙයකට බය වෙන්න එපා. ඒ ඔයාලගේ ලොකු අයියා ආවා ඕ. අපි ලොකු අයියා ආරෝපු රන් වෙන එක. නෙළමේ අයියා. ඕකම මොකටද? ඇවිල්ලා මට කියනවා නංගී මකදේව ඉන්නවද කියලා. මං කිව්වා අයියා මකදේව ආවේ නෑ උනාට කුස්සිය පැත්තේ දොරේ කුණ්ඩි පැට්ටම කැඩිලා මට හයි කරලා දෙන්නකෝ කියලා. මේ බලන්නකෝ කුණ්ඩි පැට්ටමත් එක්ක බෝලෙත් හයි කරලා දීලා ගියානේ ටක්කෙටම. එහෙමද අයියා? දැන් අපිට බෝලේ අල්ලලා හිටියයි. ඊට පස්සේ ආවා ඔයාලගේ පොඩි අයියා. මාතුමයා ඒකම මොකටද ආවේ? ඒක ඇවිල්ලා මට කියනවා කාමිනියෝ ඔයාලගේ මකාගේ හුලම් පොම්පේ තියෙනව නේද කියලා. මං කිව්වා කියලා. ඊට පස්සේ නිකන් තියෙන පොම්පේ දියන්කො මට හුලම් ටිකක් ගහගන්න කියලා. ඉතින් නිකන් තියෙන පොම්පේ මම දුන්නා ගහගන්න කියලා. ගෑනු හරි මොඩයි බං. ඇයි යන්නේ? ඉතින් නිකන් තියනවා කියලා ඔහොම දෙනවද ගහගනින් කියලා. ඉතින් ආයේ මොකද වෙන්නේ? ආයේ මොකද? හතිකේ ඕන් ආව හිච් එක. හතිකී කතාව. ඔව් ඇටි කුකුලා බුක් ගහන්න ඉස්සෙල්ලා උදේ පාන්දරම ආවා. මොකා? ඇටි කුකුලා බුක් ගහන්න ඉස්සෙල්ලා. ඇටි කුකුලා බුක් එක? ඒ කියන්නේ ඇටි කුකුලා කියන පොත කියලා. ඒ ඇවිල්ලා මට කියනවා කාමිනියා ගින්දර ටිකක් දියන්කෝ කියලා. ඇත්තට ඉතින් මං ලිපමල වල තිබුණේ නෑනේ. ඒ හින්දා පෙට්ටිය පිටින්ම ගිහින් අයියා කියලා දුන්නා. උඹ දන්නවද ඔය කරන වැඩ? සුරුට්ටුව නිමිලා. සුරුට්ටුවක පොල් ගහේ ගාලා නිමලා ගින්නේ. හතිකේ නෙමෙයි ඔක හැම ගෙදරටම යනවා. හත්වලාමේ මේ හත්වලාමේ වෙච්ච දෙයට මක් කරන්නේ. මම එහෙම බවක් දන්නේ නෑනේ. ඒකනේ